එන්ජින් ටියුන් අප් කරලත් මේ තෙල් කරන්නේ නැත්නම් හරියට ඇවරේජ් හරියට අඩු කරන්නේ නැත්නම් අඩුවෙන් නම් පෙන්වන්නේ හරි තෙල් කරන්නේ නැහැ තමයි. හේතුව මොකද්ද? දාන්නේ ලෝකල් ප්ලග් සෙට් එකක් නම්. එහෙම නැත්නම් මාකට් එකේ තියෙන ගණන් අඩුවටම තියෙන බාල ප්ලග් සෙට් එකක් නම් දාන්නේ. නම්බරේ හරි වුණාට වැඩක් නැහැ. දාන්නේ බාල ප්ලග් සෙට් එකක් නම් තෙල් කරන්නේ නැහැ තමයි. ඔච්චර ටියුන් අප් කරත් වැඩක් නැහැ. දාන්නේ බාල ප්ලග් නම්. මේකට උදාහරණයක්. මේ වාහනේත් මේ අපි පරීක්ෂා කරගෙන යනකොට මේකේ දාලා තිබුණේ ලෝකල් ප්ලග් වගේ. ඊට පස්සේ අපි මේ වාහනේට නම් දැන් ගත්තේ ටොයොටා ලංකාවේම තමයි මිලදී ගැනීම කරේ. ප්ලග් ලබා ගැනීම කරේ. මේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන් මාකට් එකේ විශ්වාසවන්ත තැනකින් ප්ලග් මිලදී ගැනීමක් කරන්න. ඒක පොඩ්ඩක් හොයලා බලලා කරන්න. මොකද කූට වැඳුම් හැමතැනම ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට මාකට් එකේ ගණන් අඩු වැඩි කියලා ජාති දෙකක් තියෙනවා. අපි දැනගන්නවා එතකොට වාහනේට හොඳ සේවාවක් සපයනවා නම් අනිවාර්යෙන් ගණන් වැඩි ජෙනුයින් සෙට් එක මොන දාන්න. නැත්නම් බාල සෙට් එකක් දැම්මොත් අනිවාර්යෙන් තෙල් කරන්නේ නැහැ. ඒක කොච්චර ටිකුණක් කරත් හදන්න බෑ. දැන් මේකේ මම මේ අවසානයේදී සඳහන් කරලා තියෙනවා මේ ටෝට් එකෙන් මිලදී ගත්ත ප්ලග් ටිකයි ඊට පස්සේ අපි ගාව තියච්ච මේ ලෝකල් එක ප්ලග් එකකුයි දාලා පොත් මේ සඳහනක් දාලා තියෙනවා. ඒකේ බලන්න මේ අපි ටෝට් එකෙන් ගත්ත ප්ලග් වල නම සඳහන් කරලා තියෙනවා. ඩෙන්සෝ කියලා ඒකේ තියෙන පාර්ට් නම්බරේ සඳහන් කරලා තියෙන්නේ තද අකුරේ. ඒ වගේම මේකේ මේ ලෝකල් කියලා කියන මාකට් එකේ තියෙන බාල ප්ලග් එකක් දාලා තිනවා. ඒකේ තියෙන්නේ නම ලා පාටින් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක බලන්න පුළුවන් සරල ක්‍රමයක්.